මේක ටිකක් සංවේදී කතාවක්. මාස 3 ඉඳලා දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙනවා. වයස අවුරුදු 12ක මාස 3 ඉඳන් තැලසීමියා රෝගයෙන් පෙළෙන පීඩා විඳින අපේ පුංචි විහරි විමත්කා දියණියගේ සංවේදී කතාවක්. මොකද අපි දන්නවා දෙමාපියන් විදිහට අපේ දුවලා පුතාලට රෝගයක් හැදුනොත් එහෙම අපි කොච්චර පීඩා විඳිනවද? මේ දුව මාස 3 ඉඳන් තැලසීමියා රෝගයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. මාස 3 ඉඳලා දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙනවා. මගේ පුංචි දෝනිගේ ජීවිතේ බේරගන්න ඔයාලගෙන් පොඩි හරි උදව්වක් උපකාරයක් මට ලැබෙනවා නම් මේ වෙලාවේ ලොකු පිනක්. මෙයාත් ආසයි අනිත් ළමයි වගේ හෙට දින ලෝකෙ දිහා බලන්න. මගේ දුවගේ සැත්කම ඇදිලා තියෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ. මේ වෙන විට යාට එයාගේ ඇඟේ තියෙන අනවශ්‍ය යකඩ එන්නත් මාර්ගයෙන් මෙයාට ප්‍රතිකාර කරමින් සිටින්නේ. මේ වෙනකොටත් මාසෙට දෙපාරක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බබාගේ ලේ මාර්ග ගුණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මං ඉල්ලන්නේ ඔයාලගෙන් කාරුණික හදවත් ඇති මිනිස්සුන්ගෙන් මං ඉල්ලන්නේ මේ වෙලාවේ අපිට පිටක් යන්න මගේ පුංචි මල්කේ කුල බේරගන්න. දුව ඔයාගේ නම කියන්නකෝ. විහරි විමත්කා. කොහෙද ඉස්කෝලේ යන්නේ? දලේවල ඕල්කට් බුද්දිස් ඉංග්‍රීසි ස්කූල්. කීය වසරේදී ඉගෙන ගන්නේ? 8 වසරේ. ඉතින් මේ දුවගේ සැත්කම යෙදිලා තියෙන්නේ මේ දෙසැම්බර් මාසයේ. එතකොට ඒ දුවට මේ සැත්කම සම්පූර්ණ කරගන්න කෝටි 2ක් නැත්නම් ලක්ෂ 200ක මුදලක් හොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ පුංචි විහරි විමත්කා දියණියට තියෙන්නේ මහා තැලසීමියා රෝගය. එතකොට මේක සුව කරන්න තියෙන එකම විදිහ තමයි ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම. ඉතින් මේ සැත්කම කරන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ඒ වගේම ඉන්දියාවේ නාරායන් හෙල්ත් කෙයාර් හොස්පිටල් එකේ තමයි මේ සැත්කම සිදු කරන්නේ. ඉතින් අපේ පුංචි දියණියගේ සැත්කම සාර්ථක කරගන්න අපේ පුංචි දියණියට අවශ්‍ය මේ මුදල හොයාගන්න අපේ පුංචි දියණියට අපි උදව් කරමු. මේ ආදරණීය අම්මලාගේ හිත්වලට සැනසීමක් ලබන්න නැත්නම් සැනසීමක් ගේන්න අපි වගකීමක් ඉටු කරන්න පුළුවන් පුද්ගලයෙක් විදියට දායක වෙමු කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අපේ ආදරණීය අම්මගේ තාත්තගේ ෆෝන් නම්බර්ස් අපි ඩිස්ප්ලේ එකේ දාලා තියන්නම්. ඒ වගේම ඇඩ්‍රස් එක මේ සියලුම විස්තර ඒ විතරක් නෙමේ අපේ දුවට රෝවල් වලින් හම්බෙච්ච සර්ටිෆිකේට්ස් මේ ඔක්කොම අපේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හදවත් ඇති කාරුණික මිනිස්සු වශයෙන් අපි අපේ පුංචි විහරි විමත්කා දියණියගේ සැත්කම සාර්ථක කරගන්න උදව් කරමු කියලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙමේ මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. ඉතින් අපි හිතනවා වැඩිකල් නොයවා මේ මුදල පුංචි දියණියට හොයලා දීලා පුංචි දියණියගේ දෙසැම්බර් මාසේ තියෙන මේ සැත්කම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඊළඟ දවසේ වීඩියෝ එක හම්බෙද්දී දුවගේ ඔපරේෂන් එක කරලා සක්සස් වෙලා සම්පූර්ණ සුවයෙන් ඉන්න දුවත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. හිත තියෙන සංවේදී හිත තියෙන මිනිස්සු හැටියට අපි පුංචි දුවණියට උදව් කරමු.